සාධන පිළිගන්න 3D IRP solution YouTube channel එකට අද ඔයාලා මේ වීඩියෝෙන් අරන් ඉන්නේ purchase center කියන playlist එක යටතේ ඔයාලා කොහොමද purchase order එකක් දාන විදිය තමයි අද ඔයාලා මේ වීඩියෝෙන් අරන් ඉන්නේ. අපි දැන් බලමු කොහොමද එක් කරගන්න කියලා. සුබ දවසක් ඔයාලට. අපි අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපේ system එක කරා purchase order එකක් system එකට enter කරගන්නේ කියලා. ඔයාලා purchase order එකක් enter කරගන්න මුලින්ම යන්න ඕන purchasing center එකට. පර්චේසින් සෙන්ටර් එකේ පර්චේස් ඕඩර් කියන ෆෝම් එකට යන්න ඕන ඔයගොල්ලෝ. ඒකට අපේ පර්චේස් ඕඩර් එකක් ඔයගොල්ලන්ට ඕන නම් මැනුවලි ක්‍රියේට් කරන්න පුළුවන්. නැත්නම් දැනට දාලා තියෙන පර්චේස් රික්වෙස්ට් එක කරා ලෝඩ් කරන්නත් පුළුවන්. ලෝඩ් කරලා ඩේටා එක එන්ටර් කරගන්නත් පුළුවන්. අපි බලමු කොහොමද මුලින්ම අපි දැනට දාලා තියෙන පර්චේස් රික්වෙස්ට් එක කරා කොහොමද අපේ පර්චේස් ඕඩර් එක ක්‍රියේට් කරගන්නේ කියලා. එතකොට ඔයගොල්ලෝ මුලින්ම මෙතන නිව් කියලා යන්න ඕන. නිව් කියන ෆෝම් එකට ගිහින් මෙතනින් ඔයගොල්ලෝ දැන් ගිහින් ලෝඩ් PR කියලා දැම්මම නම් දැනට ඔයගොල්ලෝ ගාව අප්‍රූව් කරපු පර්චේස් කරන්න තියෙන පර්චේස් රික්වෙස්ට් ටික පෙන්නනවා. මෙතන පෙන්නන්නේ නැහැ කියන්නේ දැනට අප්‍රූව් වෙලා නැති ප්‍රූව් වෙච්ච පර්චේස් ඕඩර් නෑ ඔයගොල්ලෝ ගාව. එතකොට අපි මුලින් ගිහින් බලනවා මෙතන අප්‍රූවල්ස් වල. එතකොට ඔයගොල්ලෝගේ පර්චේසින් ඩිපාර්ට්මන්ට් එකේ කවුරු හරි කෙනෙක් පර්චේස් රික්වෙස්ට් එකට ගිහින් පර්චේස් වලට අදාළ ඉන්න ස්ටාෆ්ලා දාපු රික්වෙස්ට් ටික අප්‍රූව් කරන්න ඕනේ. එතකොට දැනට රික්වෙස්ට් දෙකක් ඇවිදින එක රික්වෙස්ට් එකක් තියෙනවා. අපි බලමු. ලැප්ටොප් එකක් ගන්න රික්වෙස්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒට අමතරව තියෙනවා. බලමු. ප්‍රොඩක්ට්ස් වගේක් ගන්න රික්වෙස්ට් එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ දෙක ඒගොල්ලෝ පර්චේස් කරන්න ඕකේ නම් මෙතනින් අපි ටික් එක දාලා ඇඩ්මින් කෙනෙක් කවුරු හරි කෙනෙක් ඒ රික්වෙස්ට් එකට අප්‍රූව් කරන්න ඕන. අප්‍රූව් කරාට පස්සේ ඔයාලට පුළුවන් පර්චේස් ඕඩර් එකක් දාන්න. පර්චේස් ඕඩර් එක දාන්න අපි මුලින්ම ආපහු යනවා. නිව් ගිහින් ඉතින් අපි ලෝඩ් කරාම ඔයාලට පෙන්නන ඔටෝමැටිකලි අපිට දැන් මෙන්න මේ රික්වෙස්ට් එක ඇවිල්ලා දිනවා අපිට බඩු ටික ගන්න කියලා. එතකොට අපි මෙතනින් ලෝඩ් කරලා අරගෙන බඩු ටික දිනවා. එතකොට අපිට මෙතනින් පුළුවන් අපි මොන සප්ලයර් ගෙන්ද ගන්න කියලා මෙතනින් අපිට සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරලා අපි කවදාද බඩු ගන්න කියලා. මොකද මේක 4 මාසෙ ඉඳන් දාන ඉඳලා 4කට වගේ දාමු. කාගෙන්ද ගන්න කියලා බලලා අපි යාට පුළුවන් පර්චේස් ඕඩර් එකක් ජෙනරේට් කරගන්න. එයා එතකොට අපිට ඒපු කොටේෂන් එක යනවා. අපි බලලා අපි එයාගේ දාලා තියෙන VAT SSCL තියෙනවා නම් ඒ ටික දාලා ඩිස්කවුන්ට් එකක් තියෙනවා ඩිස්කවුන්ට් එකක් දාලා ඔයගොල්ලන්ට පුළුවන් එයා දාපු පර්චේස් ඕඩර් එක ජෙනරේට් කරගන්න. කරලා ඔයගොල්ලන්ට print එකක් අරගෙන සප්ලයර්ට යවන්න පුළුවන් කන්ෆර්ම් කරපු පර්චේස් ඕඩර් එක. මේ විදිහට තමයි ඔයගොල්ලන්ට පර්චේස් ඕඩර් එක ක්‍රියේට් කරගන්න පුළුවන්. පර්චේස් රික්වෙස්ට් නම් අවශ්‍යතාවයක් නැහැ. ඔයගොල්ලන්ට පර්චේස් ඕඩර් එකක් දාන්න ඔයගොල්ලන්ට මැනුවලි දානවා නම් පර්චේසින් ගෙහි පර්චේස් ඕඩර් එකට ඇවිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් නිව් ගිහින් රික්වෙස්ට් එකක් ලෝඩ් කරන්න ඕනේ නැහැ. කෙලින්ම ඔයගොල්ලන්ට අවශ්‍ය සප්ලයර් සිලෙක්ට් කරගත්තා ඕන ගන්න ඕන බඩු ටික සිලෙක්ට් කරගත්තා ඕන ක්වොන්ටිටි එක දැම්මා. එයා ඒවල තියෙන ප්‍රයිස් එක දැම්මා ඇඩ් කරගත්තා මේ විදිහට. මේ විදිහට දාලා මෙතන තියෙන හිස්ටරි කියලා බටන් එකක් අපේ එතකොට ඕඩර් එක දානකොට ඔටෝමැටිකලි අපි දැන් ඩේටා නැහැ. මම ඉස්සරහට පෙන්නන්නම්. මෙතනින් අපි හිස්ටරි කියන එක සිලෙක්ට් කරනනම් අපි එයාගෙන් කලින් පර්චේස් කරලා තිබ්බනම් පර්චේස් කරපු ඩීටේල්ස් ටික මෙතනින් පෙන්නනවා අපි කීයටද ගත්තේ කියලා. ඒ ටික ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලන්ට මැනුවලි පර්චේස් ඕඩර් එකක් උනත් ජෙනරේට් කරගෙන මෙහෙම ක්‍රියේට් කරගන්න පුළුවන්. තොර ඔයගොල්ලන්ට මෙතන පර්චේස් ඕඩර් සම්මරි එකකින් දැනට දාලා තියෙන පර්චේස් ඕඩර්ස් ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පර්චේස් ඕඩර් ඩීටේල් එකකින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඔයගොල්ලෝ දැනට දාලා තියෙන පර්චේස් ඕඩර් මොනවද කියලා වෙනම. ඊට පස්සේ ඕපන් පර්චේස් ඕඩර් කියන්නේ දැන් ඔයගොල්ලෝ පර්චේස් ඕඩර් දාලා තාම GRN කරලා නැති පෙන්ඩිං මොනවද බඩු ටික ගේන්නේ කියලා ඔයගොල්ලන්ට වෙනම බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි ඔයගොල්ලන්ගේ අපේ සිස්ටම් එකේ පර්චේස් ඕඩර් එන්ටර් කරන්නේ. අපි ඔයාලට කියලා දුන්නා මේ සිස්ටම් එකෙන් කොහොමද පර්චේස් ඕඩර් එකක් දාගන්න විදිය. ඉතින් ඔයාලට ඊළඟ වීඩියෝෙන් අරන් එන්න කොහොමද අපි මේ දාපු පර්චේස් ඕඩර් වලට GRN දාගන්න කියලා ඔයාලට ඊළඟ වීඩියෝෙන් අරන් එන්න. එහෙනම් අතර ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.